ස්පෙෂල් වලක් එකක්. මොකද මගේ හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එක. ඉතින් එයාට සර්ප්‍රයිසස් ගොඩාක් තියෙනවා. මම මේ යන්න හදන්නේ තව පුංචි දෙයක් එයා වෙනුවෙන් කරන්න. ඉතින් ඔගොල්ලෝ මාත් එක්ක ගියේ එයාගේ බර්ත්ඩේ කේක් එක පික් කරන්න. එයා දන්නේ නැහැ කිසිම දෙයක් එයාගේ බර්ත්ඩේ කේක් එක ගැන. ඉතින් ඒක පික් කරා බලන්න ලස්සනයිද කියලා. ඉතින් එතන හැංගුවා එයා කිසිම දෙයක් ඒ ගැන දන්නේ නැහැ. ඉතින් බලමු අපි හෙට මොනවද කරන්න කියලා. Good morning, welcome back to my channel. අදත් ලස්සන vlog එකක් කරන් මම එන්නේ. ඉතින් අද අපි යන්න හදන්නේ ලස්සන තැනකට. මොකද හෙට මගේ හබිගේ බර්ත්ඩේ එක. ඉතින් ඒක සෙලිබ්‍රේට් කරන්න. ඔයගොල්ලෝ තේක මම ඊයේ ගියා යාගේ කේක් එක පික් කරන්න. එයා දන්නේ නැහැ අර කේක් එකක් රෙඩි කරලා තියෙන්නේ කියලා. ඉතින් දැන් අද යන්නේ කොහෙද කියලාවත් කිසිම දෙයක් දන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම යාගේ ඒක ප්ලෑන් කරලා තියෙන්නේ. ඉතින් අපි යමු බලන්න. මතක මන්දිර තනා කීවේ රස කතා පන්තියේ පෙම නිසා තාම මං තනි වෙලා දෙතොල සිප කියු කතා ආදරෙන් මා පතා වෙනස් වී නෑ ඔයා මමයි ඔබේ චංචලා ඔයා තාම සිහිනේ පෙම් කුමාරියයි සිහිනෙන් හැඬුව තාලෙ දන්නේ මගේ හිත තමයි ඔයා තාම මාගේ සිහිනේ පෙම් කුමාරියයි සිහිනෙන් හැඬුව තාලෙ දන්නේ මගේ හිත තමයි මගේ මතක මාලිගාවේ රජින චංචලා සිඹින්නට හිතයි පෙරසේ සුවඳ රස බලාලා මගේ මතක මාලිගාවේ රජින චංචලා සිඹින්නට හිතයි පෙරසේ සුවඳ රස බලාලා අපි ආවා අපේ ටයිනි හවුස් එකට. ඉතින් ආවට පස්සේ තමයි අපි දැක්කේ බාබිකියු එක විතරයි තියෙන්නේ. මට ස්ටෝ එකක් නැහැ කියලා.
ඉතින් හස්බන්ඩ් ඉක්මනට ගෙදර ගියා. මොකද අපේ ගෙදර ඉඳන් ගොඩක් ළඟයි මෙතනට. ඉතින් එයා ඉක්මනට ගෙදර ගියා අරන් එනවා කියලා මේ මං හිතන්නේ දැන් එයා ආවා. මතක මන්දිර තනා මම බුක් කරපු මේ හවුස් එකට නම් එයා කැමති වුණා. ඒ වුණාට එයා තාම දන්නේ නැහැ මං එයාට කේක් එකක් රෙඩි කරලා තියෙන්නේ කියලා. ඒකත් මං හොරෙන් දාගත්තා අපේ බඩු පැක් කරගන්න ගමන්. ඉතින් බලමු එයා කොහොමද සර්ප්‍රයිස් වෙන්නේ කියලා. මම යුබේ චංචලා ඔයා තාම මාගේ සීනේ පෙම් කුමාරියයි සිහිනෙන් හැඬුව තාලේ දන්නේ මගේ හිත තමයි ඔයා තාම මාගේ සීනේ පෙම් කුමාරියයි සිහිනෙන් හැඬුව තාලේ දන්නේ මගේ හිත තමයි මගේ මතක මාලිගාවේ රජින චංචලා සිඹින්නට හිතයි පෙරසේ සුවඳ රස බලාලා මගේ මතක මාලිගාවේ රජින චංචලා සිඹින්නට හිතයි පෙරසේ සුවඳ රස බලාලා ආග බලාගෙන මොකද ආග බලාගන්නේ? Luna in the car. Hi, good morning, Luna. Morning, Daddy. Oh, where's Adi? Birthday to you. Happy birthday to you. Happy birthday, dear Daddy. Happy birthday to you. Happy pray. Happy birthday, Daddy. Did you say happy birthday, Daddy? ආදරේ තරම් කියාගන්න බැරි වූ නිසා ජීවිතේ පැතුම් රහසේම යකී කියා රහසේම කවුදෝ ඉක්මන් වෙලා අන්දවාල මගේ දැස ඔබ දුර ගියා ආදරේ
මා පෙම් කළේ සිතින් සුසුමන්දරා මාතුරුලේ ඔබ උන්නා හීනෙන් පවා හෙයින්නේ හොර රහසේ මාරිදවලා එනනම් මේ ආදරේ ඔබ යන්නේ නැහැ මාදමා දිනුවන්නගට රහසේ කඳුලැල් වුණා ඔබ ගැනම රැතිස්සේ සීපත් කළා මා පෙම් කළ බව තාම නොදනී ඔයා අදටත් සිතින් මා ඔබේ පෙම්වතා දැන උන්නා නම් මේ ගවමන් තලෝගෙන දුහලා තියෙන්නේ මාතමා ලෝනි good morning Good morning, Looney. Say hi. Hi අපිට ගෙදර යන්න නැතුව ඉන්න බැයිද මෙහෙ? කොහොමද නේද ලූනි? ලූනි කැමති මෙහෙ ඉන්න. ලෝනි තියන්නේ ලූනි බිසි වටපිට බල බල. ඉතින් මේ ටයිනි හවුස් එක තියෙන්නේ කිලෝමීටර්ස් කීයක් විතරද අපේ ගෙදර ඉන්න? කිලෝමීටර්ස් 15ක් විතර කිලෝමීටර්ස් 15ක් විතරද? කිලෝමීටර්ස් 15ක් විතර දුරින් අතනම ගෙදර ඉඳන් 15 minutes විතර වෙයි. ගෙදර ඉඳන් 15 minutes විතර දුරින්. ආසනනේ? nice අපේ ෆස්ට් එක ඉතින් ඉවරයි මේකේ. තව දවස් දෙකයි තියෙන්නේ. ගෙදර යන්න හිතෙන්නේ නැහැ. නේද ලෝනි? ගෙදර යන්න හිතෙන්නේ නැහැ අපිට. අපිට ගෙදර යන්න බෑ. එයා තාම දන්නේ නැහැ කේක් එක ගැන. නෑ කොෆි කරන් එන්නකෝ. ලෝනි ඒ දෙන්නට බ්‍රෙක්ෆාස්ට් දීලා ඊට පස්සේ අපි ලෑස්ති වෙන්නේ අපේ බ්‍රැකි එක හදාගන්න. ඉතින් යම් මාත් එක්ක බ්‍රෙක්ෆාස්ට් හදන්න. ඉතින් ඒ අතර අපේ ලුවන හිටගෙන උපදූපයක් හොයනවා පේනවනේ. Thank you, Judy Baba. Happy birthday, Papa. Thank you, Bobby. Happy birthday, Papa. Thank you, Ryan. Birthday. Thank you, Macha. මොකද දෙන්නේ? Say, Papa. Thank you. Thank you. Yeah. Yeah. Hey, Papa, I brushed my teeth yesterday. Brush my teeth today. It's shining like a diamond, right? Yes. 40. Yeah. 40? No. Yeah,
54. 54. Father and Papa. Prize. Nice. That's right. Surprise. Papa. Happy birthday to you. Hip hip. Hooray. Hip hip. Hooray. Yeah. ආදරේ තරම් කියාගන්න බැරි වූ නිසා ජීවිතේ පැතුම් රහසේම යකී ගියා රහසේම කවුදෝ ඉක්මන් වෙලා අන්දවාල මගේ දැස ඔබ දුර ගියා වන්නගට රහසේ කඳුලැල් වුණා ඔබ ගැනම රැතිස්සේ සීපත් කළා මා පෙම් කළ බව තාම නොදනී ඔයා අදටත් සිතින් මා ඔබේ පෙම්වතා දැන උන්නා නම් මේ ආදරේ ඔබ යන්නේ නෑ මා තමා